ගෙයක් හදනකොට මේ වගේ වැඩ නම් කරන්න එපා. හොඳට හිතලා බලලා වැඩ කරන්න. මෙන්න මේ වීඩියෝ එක බලනකොට මම ඔයාලට පෙන්නන්නම් මේ ගෙදර සම්පූර්ණ පොළව දාලා තියෙන්නේ. ඉතින් මේ ගෙදර අයිති මිනිස්සු රට ඉන්නේ. මේ සම්පූර්ණ මේ හැම එකේම පොළව දාලා තියෙන්නේ මේ පොටි අදින්න කලින්. ඉතින් මේක මම පොටි අදින වැඩක්. කපරාරු කරපු මිනිස්සු ලාභේ ගන්න සල්ලි ගන්න ඕමනාවට මේ ගෙදර මිනිස්සු රට ඉඳද්දි මේ මුළු ගෙදරම පොළව දාලා තියෙන්නේ ඉතින්. එනවනේ සමහර විට මේ මිනිස්සු මේක අහන්නේ නැති. මේ මිනිස්සුත් ඉතින් හා කියන්නේ නැති. මේ සම්බාසුන්නේ කොහොම වුණත් මොනම දේ කිව්වත් කොහොම හිතුවත් තේරුම් ගන්න ඕන පොටි අදින්න කලින් පොළව දාලා හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ගයක් හදන මිනිස්සු මේවා දැනුවත් වෙලා කරන්නේ නැහනේ. මේ ගයක් හදනකොට ඒව ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි දන්න දේ කියන්න ඕන. කවුරු හරි කිව්වත් දන්නේ නැහැ පොළව දාලා තියන්න මොනවා හරි දෙයක් කියන්නේ නැති. බාසුන් නැහැ වැඩේ කරලා තියෙනවා ලස්සනට. හැබැයි මේ මුළු ගෙදරම පොළව දාලා දැන් මේ වැලි දාලා ලී කුඩු ග්‍රයින්ඩර් ගහන ඩස්ට් එක යනවා යනල් පියන් හදනකොට ගියා. පොටි කපනකොට අපේ දූවිල්ල මේ මුළු පොළොවේම දූවිල්ල දැන්. මේ මුළු පොළොවම පොටි ඇදලා ඉවරනාට පස්සේ හොදන්න ඕන. මේ පේනවනේ. පොටි කපලා ගන්න දෙයක් නැහැ දූවිල්ල සම්පූර්ණ. නේ අයියේ. පොටි ඇදලා ඉවරනකම් ගෙවල් වල පොළොව බදාම කපන්න හොඳ නැහැනේ. ඒක කරලා තියෙන ඉස්සෙල්ලම. පොටි අදින්න කලින් කරලා තියෙන්නේ ඒක. ගයක් හදනකොට පිළිවෙලක් තියෙන සාමාන්‍ය. බිත්ති ටික බැඳලා වහලා ගහලා ඊට පස්සේ වයරින් එක එහෙම කරනවා නම් එහෙමයි. නැත්තම් කපරාරු කරලා වයරින් එක කරන්න පුළුවන්. ඒ අතරේ අන්තිමට කරන්න ඕනේ ඒවා මැදදී කරන්න එපා. පොටි ඇදලා ඉවරලා තමයි පොළොවක බදාම කපන්නේ. පොළොව කොන්ක්‍රීට් එක හොදලා ඒ විදිහට තමයි පොළොව කපන්නේ. මේක ඉතින් මොකද්ද සල්ලි ගන්න ඕමනාවට බදාම පොළොවේ බදාම කපන එකත් ලේසි ගාණක් හොයා ගන්න පුළුවන් වැඩක් නිසා ඔන්න ඔය විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ. ඉතින් පව් කියන්නේ තව අමතර වියදමක් ආයෙ යනවා මේ මිනිස්සුන්ට මේ පොළව හොදන්න. බිත්ති විනාශ වෙන ඒවා ආයි පිලර් ගෑවුණා පස්සේ ඉතින් සම්පූර්ණ මුළු උඩ ඉඳලම මේ මුළු පොළොවම හොදන්න ඕන. ලේ කුඩුයි පොටි කුඩුයි වැලින් ගෙනත් දාලා ඒවයි. ඉතින් ගයක් හදනකොට ඔන්න කට්ටියට මෙන්න මේ පිළිවෙලට කරන්න. බිත්ති බැඳලා වහලා ගහනවා වහලා ගහලා ඊට පස්සේ වයරින් එක එහෙම කරනවා නම් එහෙමයි වයරින් එක එහෙම කරනොත් ගොඩක් වෙලාවට මෙන්න මේ බොක්ස් කපරාරු කරන අය සමහරක් අය හරියට අල්ලන්නේ ඇදේට අල්ලන්නේ. ලෙවල් එකක් නෑ මුළු ගෙයිම ස්විච් මට්ටම එක එක සයිස්. ඒ නිසා දැන් ගොඩක් වයරින් බාසුන් නැහැලා කරන්නේ කපරාරු කරලා ඉවරනහම මේගොල්ලෝ කඩාගෙන කපාගෙන වයරින් එක ගන්නවා ලස්සනට. ඊට පස්සේ පොටි ඇදලා තමයි පොළවේ වැඩේට බහින්නේ. පොළොව බදාම කපන්න ඕන පොටි ඇදලා. ඒක නිසා ටයිල් අල්ලලා පොටි අදින්න කලින් බදාම කපලා ටයිල් අල්ලලා තියෙන තැන් අපිට හම්බ වෙනවා. සමහර වැඩ කරන අය ඒක හරියට කරන්නේ නැහැ. හූරපු තැන් වල මට කෝල් කරගෙන මල්ලි ටයිල් ටික හූරලා තියෙන්නේ පොටි ඇදව කට්ටිය මොකද්ද කරන්නේ කියලා අපි කරපු ඒවා නෙමෙයි. ඒක නිසා මම ඒ වගේ වැඩ ගොඩක් බාර ගන්න ඉන්නේ නැහැ ටයිල් අල්ලපු ඒවා. මොකද පරිස්සම් කරන්න හරි අමාරුයි. ඉතින් අන්තිමට අපිට බැනුම් අහන්න වෙනවා වෙන කාගේවත් වැරදි වලට. ඉතින් ගයක් හදනකොට මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න ගෙවල් හදන අයට ගොඩක් වැදගත් වේවි. පව් ඉතින් මෙහෙම බාසුන්න හැලුණත් වැඩ කරන්න එපා. දන්නවනේ මේ පිළිවෙලට වැඩ කරන්න. මිනිස්සු සල්ලි වියදම් කරලා ගයක් හදන්නේ හරි අමාරුවෙන්. ඒක නිසා මේ දේවල් විනාශ වෙන විදිහට වැඩ කරන්න එපා. තමන්ගේ සල්ලි විතරක් හොයන්න වැඩ කරන්න එපා. තමන්ගේ දේ ගැනත් හිතලා අනිත් පිළිවෙලත් හිතලා මේ මිනිස්සුන්ට කියලා වැඩ කරන්න. නැත්තම් මෙන්න මේ වගේ හරි අපරාධ පව් මේවා ඉතින් දැන් හොදන්න ඕන සම්පූර්ණ හොදලා ඕන ටයිල් ටික අල්ලන්න ගන්න. ඒක නිසා ඉතින් මේව කරන්න එපා.